2026 පෙබරවාරි 28 වනදා ලෝක දේශපාලන සිතියම සදහටම වෙනස් කළ දිනය. දශක 4කට වැඩි කාලයක් මැද පෙරදිග කලාපය පාලනය කර ප්‍රබලතම බලවේගයක බිඳවැටීම ආරම්භ වූයේ ඉදිනයි. ඇමරිකාව සහ ඊශ්‍රායල එක්ව දියත් කළ එපික් ෆියුරි මෙහෙයුමෙන් මුළු මහත් මැද පෙරදිගම ගිනි ජාලාවක් බවට පත්ව තිබේ. ඉරාන උත්තරීතර නායක නිල නිවස ඉලක්ක කර එල්ල වූ ප්‍රහාර සහ ඉන් අනතුරුව ඇති වූ තත්ත්වයත් සමග අප මේ එළඹ සිටින්නේ තවත් ලෝක යුද්ධයක අද්දරටය. නැතිනම් ඉරාන ජනතාව දශක ගණනාවක් බලාපොරොත්තු වූ නිදහසේ ආරම්භයටද? අද අපි විමසා බලන්නේ පුවත් නාලිකාවලින් ඔබ්බට ගිය මේ දරුණු ගැටුමේ සැබෑ තත්ත්වයයි. පෙබරවාරි 28 දින අලුයම ඊශ්‍රායල ගුවන් හමුදාව සහ ඇමරිකානු හමුදා ඒකාබද්ධව ඉරානය තුළ ඉලක්ක 500කට අධික ප්‍රමාණයකට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කළේය. ටෙහෙරාන්, ඉස්ෆහාන් සහ කොම් වැනි ප්‍රධාන නගරවල පිහිටි න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ මිලිටරි කඳවුරු මෙහි ප්‍රධාන ඉලක්ක විය. නමුත් ලෝකයම කම්පනයට පත් කළේ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි ඛමේනිගේ නිල නිවස ඉලක්ක කර එල්ල වූ නිරවද්‍ය ප්‍රහාරයයි. ඇමරිකානු ජනාධිපතිවරයා මෙය සාධාරණත්වය ඉටු කිරීමක් ලෙස නම් කරන විට ඉරානය පුරා අන්තර්ජාලය සහ සංනිවේදන පද්ධති සම්පූර්ණයෙන්ම විසන්ධි වී තිබුණි. මෙය හුදෙක් ගුවන් ප්‍රහාරයක් නොව ඉරාන පාලන තන්ත්‍රයේ කොඳුනාරටිය විඳවීමේ සැලසුම් සහගත මෙහෙයුමකි. ප්‍රහාරයට පැය කිහිපයක් ඇතුළත ඉරානය තම දරුණුතම ප්‍රතිචාර දැක්වීය. මෙය හුදෙක් ඊශ්‍රායලයට පමණක් සීමා නොවීය. කටාර්, බහරේන්, කුවේට් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ඉරානය බැලස්ටික් මිසයිල් සහ ස්වයංක්‍රීය ඩ්‍රෝන ප්‍රහාර දියත් කළේය. හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය ගත් තීරණයත් සමග ගෝලීය තෙල් වෙළඳපොළ දැවැන්ත බිඳවැටීමේ අවදානමකට ලක්විය. දුබායි සහ කුවේට් ගුවන් දොරටුපළවල් වලට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් මුළු කලාපයේම ගුවන් ගමන් අත්හිටුවීමට බලධාරීන්ට සිදුවිය. මෙය මැද පෙරදිග සීමාවෙන් ඔබ්බට ගිය ගෝලීය ආර්ථික අර්බුදයක ආරම්භයයි. වඩාත් පුදුම සහගත තත්ත්වය වාර්තා වන්නේ ඉරානය තුළින්. වසර ගණනාවක් පැවති දැඩි පාලනයට එරෙහිව පීඩාවට පත්ව සිටි ඉරාන වැසියන් රජයේ මර්ධනය නොතකා වීති බැස සිටි. ඇතැම් ප්‍රදේශවල ජනතාව ප්‍රීති ഘോഷා නගන අයුරු සහ උත්තරීතර නායකයාගේ පිළිරු ඉවත් කරන අයුරු සමාජ මාධ්‍ය හරහා වාර්තා වේ. නමුත් රුසියාව සහ පාකිස්තානය වැනි රටවල් මෙම ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකිමින් සිටී. මොස්කව් පාලනය පවසන්නේ මේ ජාත්‍යන්තර නීතිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක් බවයි. දැන් ලෝකය හමුවේ ඇති ප්‍රශ්නය වන්නේ මේ ඉරානයේ පාලනය වෙනස් කිරීමේ සාර්ථක මෙහෙයුමක්ද නැතිනම් මැද පෙරදිග කලාපයම අලු දූවිලි බවට පත් කරන මහා ලේ වැගිරීමක ආරම්භය. අද 2026 මාර්තු 1 වනදා වන විටත් මැද පෙරදිග අහස ගිනි ගනිමින් පවතී. එක් පසකින් ඉරාන හමුදාව තම අවසන් ශක්තිය යොදා ප්‍රතිපහාර එල්ල කරන අතර අනෙක් පසින් ඇමරිකාව සහ ඊශ්‍රායලය පවසන්නේ මෙය නව යුගයක උදා බවයි. තෙල් මිල අහස උසට ඉහළ යෑම සහ ලෝක වෙළඳාම අකර්මණ්‍ය වීම හුදෙක් එම රටවලට පමණක් නොව ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවලටද ඍජුව බලපානු ඇත. අප මේ දකින්නේ නූතන ඉතිහාසයේ තීරණාත්මක සතියයි. ලෝක බලවතුන්ගේ මේ භූදේශපාලනික ක්‍රීඩාවේ සැබෑ වින්දිතයන් වන්නේ නිරායුධ සාමාන්‍ය ජනතාවයි. ඔබේ අදහස කුමක්ද? මෙම ප්‍රහාරය ඉරාන ජනතාවට නිදහස ගෙනෙනු ඇද්ද නැතිනම් මෙය තෙවන ලෝක යුද්ධයක පෙරනිමිත්තක්ද? ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න. මෙවැනි තොරතුරු දැන ගැනීමට අපගේ channel එක subscribe කර තබා ගන්න.